හොරු අල්ලනවද රට අන්දනවද? හොරු හොරකමේ යන්නේ රටේ නීතියට අනුව නෙවෙයි. නීතියට පිටින්. ඒ නීතියට පිටින් කරන වැඩවලට දඬුවම් දිය යුතු බවත් නීතිය තියෙනවා. නමුත් මේ නීති ලොකු හොරුන්ට වෙනමත් පොඩි හොරුන්ට වෙනමත් ක්‍රියාත්මක වෙන විදිහකුත් මේ රටේ තියෙනවා. ඒ වගේම දේශපාලන බලය තියෙනකොට එක විදිහකටත් බලය නැති වෙනකොට තව විදිහකටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ලොක්කන් වැඩ කරන්නේ ඒ අවස්ථාව අනුවයි. ඒ ආණ්ඩු කාලවලදී ආණ්ඩුවේ වුවමනාවන් මේ අය සලකලා බලන ප්‍රධානම කාරණයක්. නීතිය නවල හරි ආණ්ඩුවේ වැඩේ කරලා දෙන්න සෑදී පැහැදී සිටින නිලධාරීන් තමයි මේවයි ඉන්න තරමක් ඉන්නේ. ඊළඟ ආණ්ඩුව ආවම මේ අය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ නිසා ඒකකාලික හොරුන් විදියට චෝදනා ලබන අය තවත් කාලයක චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනවා. හැබැයි ආපහු මේ අය හොරු බවටත් පත් වෙනවා. ඒ ඇස්සේ නීතිය නවලා දිගාරින වැඩේත් නිලධාරීන් කරනවා. ආණ්ඩු පත් වෙනකොට මේ නිලධාරීනුත් මාරු වුණාට සිද්ධ වෙන්නේ එකම දේ. එකම දේ වෙනස් විදිහට සිද්ධ වෙනවා මිසක් සිස්ටම් එක වෙනස් වෙන්නේ නැහැ. මේ ඊයේ පෙරේද වාර්තා වුණු සිද්ධියකින් කියවුණා අල්ලස් කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කරපු හපන්කමක් ගැන. අල්ලස් කමිෂම විසින් අත්අඩංගුවට ගත්ත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට අල්ලස් ලොක්ක ජීවිත තර්ජනය කරලා බොරු සාක්ෂියක් දෙන්න කියලා. අල්ලස් ලොක්ක කරලා තියෙන තර්ජනයේ හැටියට මහින්ද රාජපක්ෂගේ කාලේ වෙච්ච දැවැන්තම හොරකමක් වුණු එයාබස් ගනුදෙනුවට නාමල් රාජපක්ෂ සම්බන්ධයි කියලා කපිල චන්ද්‍රසේනට සාක්ෂි දෙන්න වෙනවා. නැතිනම් කාගේද බෙල්ල ගහලා ගියා වගේ තමුන්ගෙත් බෙල්ල ගහලා යන්න පුරුවන් කියලා තමයි කියලා තියෙන්නේ. අල්ලස් ලොක්කගේ සැගවුණු පැටිකිරිය හෙලි කරපෝ ජවීපේ හිටපු ලේකම් නන්දන ගුණතිලකත් හිටි හැටියට මාරාන්තික විසක් ශරීරගත වෙලා මැරුණා. යටින් කතාව යන්නේ එහෙම. ඒක කොහොම වුණත් කපිල චන්ද්‍රසේන පෞද්ගලිකව වෙනම ස්ථානයකට ගෙන්වාගෙන අල්ලස් ලොක්ක කරපු තර්ජනය අතිශය බරපතල කාරණයක්. මේ සිදුවීම වෙන්නේ ආණ්ඩුවේ ලොක්කන් අධිකරණ විනිශ්චයයන් වලට දැඩි දේශපාලන බලපෑමක් කරමින් ඉන්න වෙලාවක. අල්ලස් ලොක්කත් මහා අධිකරණ විනිශ්චයයන් හමු වෙලා Tamanට අවශ්‍ය විදියට නඩු තීන්දුව ලැබිය යුතු බවට මීට කලින් මාස කිහිපයකට කලින් පොඩි සද්දයක් දාලා තිබුණා කියලා කසුකුසුවකුත් තිබුණා. කපිල චන්ද්‍රසේනට අල්ලස් ලොක්ක ජීවිත තර්ජනය කරමින් ඔවුන්ට අවශ්‍ය විදියට කටඋත්තර ලියා ගන්න හදනවා කියන එක නිකම් ගොසිප් එකක් නෙවෙයි. ඒකේ හෙලිදරව් වුණේ අල්ලස් කමිෂම අත්අඩංගුවට ගත්ත කපිල චන්ද්‍රසේනව කොටුව මහේස්ත්‍රාත අධිකරණයට ඉදිරිපත් කරපු මොහොතේ. ඔහුගේ නීතිඥවරයා මේ කරුණු මහේස්ත්‍රාතවරයා හමුව ඉදිරිපත් කළා. නඩුවලදී නීතිඥවරු ඕනතරම් බොරු කියනවා වුණත් සාක්ෂි කිසි දෙයක් නැතුව මේ වගේ බරපතල කාරණයක් ගැන කියන්න බෑ. මේ වන විට එම කරුණු විධිමත්ව ඉදිරිපත් කිරීමටත් අධිකරණය නියම කරලා තියෙනවා. මහින්දගේ කාලේ තරම් මේ රටේ රාජ්‍ය දේපල මුදල් හොරකම් කිරීම නාස්ති කිරීම විතරක් නෙවෙයි මිනිස් ඝාතන වෙනත් කිසිම කාලයක සිද්ධ වුණේ නැහැ. ඒක තමයි ඇත්ත. මේ කියන්නේ එයාබස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනලා රාජපක්ෂලාගේ අනිවාර්ය සම්බන්ධකමක් තියෙනවා. ඒ හොරකම් වංචාව සිද්ධ වුණ හැටි අධිකරණයකදී තවමත් ඔප්පු නොවුනත් ඒවා ඔප්පු කිරීමට තවත් අවශ්‍ය නොවන තරමට සාක්ෂි තියෙනවා. මේ රටේ මිනිස්සු දැන් සෑහෙන කාලයක ඉඳලා බනන් ඉන්නේ මේ හොරුන්ට විරුද්ධව නඩු අහලා මේ අයට දඬුවම් දෙනකන්. රටට කරපු පාඩුව මේ අයගෙන්ම අය කරගන්නකන්. ඒත් මේ එයාබස් නඩුවටත් දැන් අවුරුදු ගාණක් වෙනවා. කපිල චන්ද්‍රසේනව මුලින්ම සැකපිට අත්අඩංගුවට ගෙනගෙන අවුරුදු 5ක් වෙනවා. නමුත් නඩුව අහලා ඉවර නැහැ. යුක්තිය ඉටිවීම ප්‍රමාදයි. මේ ආණ්ඩුවට අවංකවම මේ රටට යුක්තිය ඉටු කිරීමේ වුවමනාවක් තිබුණා නම් මුලින් කළ යුතු තිබුණේ මේ පරණ නඩු ඉක්මනින් අහලා ඉවරයක් දාන එක. ඒවට අවශ්‍ය පහසුකම් හදලා දෙන එක. හැබැයි ඒ ඇස්සේ අල්ලස් කමිෂම ආපහු කපිල චන්ද්‍රසේනව අත්අඩංගුවට ගණගෙන පටන් ගත්තේ වෙන සෙල්ලමක්. ඒක පැහැදිලි. කපිල ලවා කොහෙවත් හිටපු නාමල් රාජපක්ෂව මේකට පටලවන්න ගත්ත උත්සාහයෙන් ඒක පැහැදිලි. බැරි වෙලාවත් කපිල මේකට නාමල්ගේ නම ගෑවෙන මොකක් හරි කිව්වනම් මේ වෙලාවේ හැටියට ආණ්ඩුවට කිරිබත් කාලා සතුරු වෙන්න තිබුණු අවස්ථාවක් ඒකේ දෙකක් නැහැ. නාමල්ව දඩයම් කරන්න තව ඕන තරම් කේස් තිබුණා. ජවීපේ මේ කාලේ කොච්චර චෝදනා කළාද? අපිට ෆයිල්ම කීයක් පෙන්වද? ඒත් තව මේ එකක්වත් හරියට අල්ලගන්න පුළුවන් වෙලා නැහැ. එක්ක ෆයිල් එක තිබුණට ඒව හරියමන් සාක්ෂි නැහැ. නැතිනම් තිබුණ බොරු චෝදනා සහිත ෆයිල් ගොඩක්. ඒත් නැත්නම් නඩුවල ප්‍රතිඵල එන්න තව සෑහෙන කල් යනවා. මේ නිසා ළඟ ඉන්න සතුරව මෙල්ල කරන්න එහෙම බෑ. දවස් 14ක හරි ඇතුළට දාලා තියන්නවත් මොනවා හරි අලුත් කේස් පත්තු කරගන්න ඕන. ඒව ලොකු සංදර්ශන කරගෙන ටික කාලයක් ඇදගෙන යන්න පුරුවන් කියලා ආණ්ඩුව දන්නවා. කපිල චන්ද්‍රසේනගේ නේ උදව් ඉල්ලලා බැරි වුණාම ජීවිත තර්ජනය කරලා හරි එක කරගන්න බැලුවේ එකයි. හොරු අල්ලන එක ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුව වගේම මේ රටේ මිනිස්සුත් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ එක වගේ එක විතරයි. මේ ආණ්ඩුවෙන් අඩුත් ආර්ථික ප්‍රතිෂ්කරණ, සිස්ටම්
එක්ස්චේන්ජ්, රට සංවර්ධන කරවා ගැනීම වගේ ලොකු වැඩ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා මේගොල්ලන්ට බැරි බව රට අනුරට කියාගෙන පෝලිය ගිහින් ඡන්දෙ දීපු කවුරුත් දන්නවා. හැබැයි මේ ආණ්ඩුව හොරු අල්ලන්න හදන ක්‍රමේ නම් පරණ හොරුන්ගේ හොරකම් වලට වඩා පජාතයි, අශිෂ්ටයි, දූෂිතයි, වංචාකාරී වගේම නීති විරුද්ධයි. එහෙම හොරුවල්ලිල්ලක් රටක අවශ්‍ය නැහැ. රටේ පිළිගත්ත නීතියක්, රීතියක්, ශිෂ්ට සම්පිද්ද භාවිතයක් තියෙනවා. ස්වාධීන අධිකරණ පද්ධතියක් තියෙනවා. ඒවා ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන. හොරකුට දඬුවම් දෙන්න ඕනේ ඒ සාධාරණ යුක්ති සහගත ක්‍රියාවලිය ඇතුළේ මිසක් එතනින් පිට නෙවෙයි. රටක නීතිය, අධිකරණීය නියමාකාරව ක්‍රියාත්මක වෙනවා පින්නේ එතකොට විතරයි. හැබැයි මේ ආණ්ඩුව දැනටමත් ඒක කළු දුමාරයකින් වහලා තිනවා. ඒකේ අනතුර මොකල්ද කියන එක අවශ්‍ය නම් රාජපක්ෂලාටම සිද්ධ වුණු දේවල් වලින් පැහැදිලි කරගන්න පුළුවන්. එහෙනම් ආයුබෝ වේවා.